සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම අරගෙන ආවේ බොහොම පුංචි වීඩියෝ එකක්. ගෙවුණු දවසක රෑ. අපි රෑට කෑම මොනවද කියන එක තමයි අද ගෙනාවේ. හැබැයි කාපු දෙයට වැඩිය මට ඕනේ මේක හදපු විදිහ පෙන්වන්න ඔයාලට. මට හිතෙනවා මේක ටිකක් වෙනස් විදිහට මම හැදුවේ කියලා. මහ ලොකු දෙයක් නෙමෙයි. කෑමට හැදුවේ නම් රොටි. හැබැයි රොටි හදපු විදිහ වෙනස්. රොටි කියන්නේ ටිකක් බර ආහාරයක් නේද මේ බඩට ටිකක් අමාරුයි කාපුවාම. සාමාන්‍යයෙන් ગેස්ට්‍රයිටිස් තියන අයට ටිකක් අමාරුයි පිටි කෑම. හැබැයි මේ විදිහට රොටි හදලා කනකොට එහෙම කිසිම අමාරුවක් නැතුව කන්න පුළුවන්. රොටි හදන්න මේ කලින් මම රොටි කන්න මාළු කරි එකක් තමයි හැදුවේ. අපේ ගෙදර කට්ටිය කැමති නැහැ ලුණු මිරිස් කන්න. මම නම් හරි ආසයි. ඒ වුණාට ඉතින් ගෙදර කැමති නැති නිසා මොනවා හරි කරි එකක් තමයි අපි සාමාන්‍යයෙන් හදන්නේ. ඉතින් එදා මේ මාළු කරි එකක් හැදුවේ. මම සාමාන්‍යයෙන් මාළු මේ එක විදිහට උයනවා. ඒ වුණාට මේ බල මාළු මේ තියෙන්නේ. ඉතින් මේක මම මේ කිරි දාලා ඉුවේ වතුරෙන් තැම්බෙන්න තියලා පොල් කිරි දාලා ගත්තා. මොකද මේ බල මාළු ටිකක් සැර නිසා මේ පොල් කිරි දැම්මහම සාමාන්‍යයෙන් අර ඉස්සර ගතිය අඩු වෙනවා කියනවනේ. ඒක නිසා පොල් කිරි දාලා හැදුවේ. මුලින්ම වතුරෙන් තැම්බෙන්න තියලා පොල් කිරි දාලා හැදුවේ. මම මාළු එක හදනකම් හස්බන්ඩ් මේ රොටි හදන්න පොල් ගන්න ගත්තා. ඉතින් මේ විදිහට රොටි හදන අය ඇති. හදන්න නැති අයට තමයි මම මේ කියන්නේ. බලන්න පොඩ්ඩක් මේක හරි වෙනස් ක්‍රමයක්. එක එක්කෙනා එක විදිහට හදන සමහරු ඉස් දාලා හදනවා. ඉතින් මේක එහෙම මොනවත් නැති බඩට කයවම අමාරුත් නැති මේ පොඩි එක්කෙනෙක් වුණත් කන්න පුළුවන් විදිහට තමයි මේ රොටි එක හදන්නේ. ඉතින් දැන් මාළු එක තමයි මම දැන් මේ ලිපේ තියාගන්නේ. මේ ඉන්නේ අපේ සුදු මහත්තයා. මෙයා මේ පහුගිය දවස්වල හොඳ මේ ෆයිට් එකකට ගිහිල්ලා ඇවිල්ලා හොඳටම තුවාල වෙලා ඉන්නේ. ඉතින් මේ දවස්වල බෙහෙත් කරනවා. දැන් ඔය එයාට තමයි ඉස්සර වෙලාවම සාමාන්‍යයෙන් ගෙදර බඩගිනි එන්නේ. එයා ඉතින් ඇවිල්ලා මේ කන්න ඉල්ලනවා. මම මේ මාළු එකට ඕනි කරන පොල් කිරි තමා හදාගන්නේ. වතුරෙන් තැම්බෙන්න තියලා තියෙන මාළු එක. ඉතින් පොල් කිරි ටිකත් මිරිකලා ඊට පස්සේ අපි බලමුකෝ මේ ප්‍රධානම දේ රොටි හදන හැටි පෙන්නන එකනේ. මට වුමනාව තිබ්බා. ඉතින් ඒක මේ මං හිතුවා සාමාන්‍යයෙන් එහෙම හදන අය අඩු ඇති කියලා. ඒකින් හින්දා තමයි කෙනෙක්ට බලා ගන්න මට හිතුනේ මේක පෙන්වන්න හොඳයි කියලා. හරි පුංචි වීඩියෝ එකක්. මේ තියෙන හදපු මාළු කරිය. මේ තමයි දැන් රොටි හදන්න පටන් ගන්නෙ. පොල් ටිකක් සාමාන්‍යයෙන් රොටි වලට දාන පොල් ප්‍රමාණය තියෙනවනේ. පොල් ටික ගාලා ඒකට ලුණු ටිකක් දාලා වතුර ටිකක් දාලා මේ ලිපේ තියා ගන්න ඕනේ. මේකේ වතුර දානකොට බලන්න ඕනේ වතුර වැඩි වෙන්නත් බෑ මදි වෙන්නත් බෑ. හරි ප්‍රමාණයට දා ගන්න ඕනේ. ඒක ප්‍රමාණවල් විදිහට ඉතින් මට කියන්න බෑ. මොකද මම ඉතින් අතේ පදමට පාවිච්චි කරන නිසා. ඒක හින්දා බලලා සාමාන්‍යයෙන් ඉතින් ගෘහණියෝන්ට තේරෙනවනේ මේ දැන් අර කිරලා මැනලා මේ වගේ දේවල් කරනවා හරි අඩුයිනේ. ඒක හින්දා මේ මං හිතන්නේ මේක අමාරු නැහැ කරගන්න. කෙනෙක්ට කරන්න පුළුවන්. පාන් පිටි ටිකක් දාලා ඒක හොඳට තැම්බෙනකොට අර පොලුත් එක්ක මික්ස් කරලා ඊට පස්සේ අරගෙන ටිකක් නිවුනම මේ විදිහට කරනකොට ටිකක් රස්නේ ගතියක් තියෙනවා. ඒ වුණාට ඉතින් අතට අර දරන්න පුළුවන් රස්නේ කියන්නේ. අන්න ඒ රස්නෙට තමයි ගන්නෙ. මම මෙහෙම බෝල කරාට මේක අතේ තුනී කරන්නේ නැහැ. මම රෝල පින් එකකින් තමයි තුනී කරන්නේ. මොකද අතේ තුනී කරා කියලා මේකේ ලස්සනට අර ෆිනිෂින් එකේ එන්නේ නැහැ රොටියේ. රෝල පින් එකකින් තුනී කරලා මේව කපා ගන්න ඕනේ. මේ ලොකුවටම මේ සාමාන්‍යයෙන් ඔය අර ඇලුමිනියම් බෝඩ් ගහලා මේස වලට තියෙන දැන් අපේ පුත්තලෙම ගෙදර නම් එහෙම තියෙනවා. ඒ වුණාට ඉතින් දැන් මට මෙහි එහෙම පාසකමක් නැහැ. ඉතින් මට පොඩි මේ සාමාන්‍යලි මේ කටින් බෝඩ් එකක් තමයි තියෙන්නේ. මම ඒක තියාගෙන ඉන්නම රොටි මේ විදිහට තුනී කරන්නේ. ඉතින් ඒක නිසා මම මේ පොඩි රවුම් වලට මේක බෝල කරගන්නවා. මේකේ තුනී කරගන්න පුළුවන් ප්‍රමාණයට වගේ මේ ටිකක් ලොකුවට තියෙනවා නම් එකවර දාලා තුනී කරලා එකවර රොටි ටික කපා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔය මේ කඩවල් කරන අය නම් ඉතින් ගොඩක් වෙලාවට එහෙමනේ කරන්නේ. ඉතින් මට එහෙම නැති නිසා මම මේ විදිහට දාලා රෝල පින් එකකින් තුනී කරගන්නේ. මේක අතේ තුනී කරගත්තාම අර ෆිනිෂින් එක හරියට එන්නේ නැති නිසා රොටිය කැඩෙන්න බලනවා. මේක පිටි එක තැම්බිලානේ තියෙන්නේ. දැන් මේ පිටි එක තැම්බිලා විතරක් නෙමෙයි රොටි පුච්චන කොටත් මේක තැම්බෙනවා. එතකොට මේක දෙපාරක් තැම්බෙනවා පිටි එක. ඉතින් ඒක බඩට අමාරුවක් නෑ කෑවහම
සාමාන්‍යයෙන් මේ මන් දන්නවා ગેස්ට්‍රයිටිස් තියෙන අයට එහෙම කෑවහම හරි අමාරුයි බඩපපුව දනවා වගේ වෙනවා. ඉතින් එහෙම වෙන්නේ මේ රොටි එක කෑවහම මේ අර බර ගතියත් අඩුයි. බඩට තියෙන අපහසුතාවයත් අඩුයි. මේ තියෙන්නේ මම රොටි තුනේ කරන විදිහ මේ ලෑල්ල මම පොඩ දාලා තමයි එක රොටිය කපා ගන්න. චුට්ටක් ඉතින් වෙලා යනවා. ඒ වුණාට ඉතින් මේ මට ඉතින් දැන් මෙහෙම පුරුදු වෙලා. දැන් ඉතින් රොටි ටික හදලා පුච්චන ගමන් ඔයාලත් මේ විදියට හදලා බලන්න. හදලා බලලා මට කියන්නකෝ කොහොමද රස වෙනස්ද රසයිද කියලා. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.